අධ්‍යාපන ක්‍රමවේදය වැඩපිළිවෙල විශේෂිත වූ වෙනස්කමකට ලක්විය යුතුයි කියන එක අපි හැමෝම පිළිගන්න කාරණාවක්. අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළින් ගෝලීය පුරවැසියා නිර්මාණය වෙනවා. වටිනාකමකින් සතු ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුමට සැපයුම ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාවය අපි හැමෝම හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ අරමුණින් අපි මේ ක්‍රමවේදය අපි මේ වෙනසට යා යුතුයි. දරුවෙකුගේ මොලේ වර්ධනය 70%ක් සිද්ධ වෙන්නේ ඉපදුණු මොහොතේ සිට අවුරුදු 5 දක්වා. මුල් ළමාවිය අධ්‍යාපනය එහෙම නැත්නම් පෙර පාසල් අධ්‍යාපනය වසර වයස අවුරුදු 3ත් 5ත් අතර ක්‍රියාත්මක වෙන අධ්‍යාපනය. ඒ අධ්‍යාපනය අපේ රටේ අවිධිමත්. මුල් ළමාවිය අධ්‍යාපනය කියනවා, පෙර පාසල් අධ්‍යාපනය කියනවා. අපේ රටේ පෙර පාසල් 17910ක් තිබෙනවා. හැබැයි මොලේ වර්ධනය 70%ක් සිදු වෙන කාලවකවානුවේ, ඒ කියන්නේ ඉපදුණු මොහොතේ සිට වයස අවුරුදු 5 දක්වා අපේ රටේ තිබෙන්නේ අවිධිමත් පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක්. මම යෝජනා කරනවා ගරු අග්‍රාමාත්‍යතුමියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පටන් ගත යුත්තේ පෙර පාසල් පද්ධතියේ සිට. පෙර පාසල් පද්ධතියේ සිට ප්‍රාථමික, ද්විතීක, තෘතීක යනාදී ආකාරයෙන් ප්‍රීස්කූල්, ප්‍රයිමරි, සෙකන්ඩරි, ටර්ෂරි මේ වෙනස්කම් ටික සිදු විය යුතුයි කියන එක අපි යෝජනා කරනවා. ඇත්ත වශයෙන්ම අපි අපේ රටේ අධ්‍යාපනයේ දිහා බැලුවොත් අධ්‍යාපනයේ පැහැදිලි බෙදීමක් තියෙනවා. ඒක නිදහස් අධ්‍යාපනය තුලත් තිබෙනවා, සමස්ත අධ්‍යාපනය තුලත් තිබෙනවා. ඇති හැකි අධ්‍යාපනයේ තියෙනවා, නැති බැරි අධ්‍යාපනයේ තියෙනවා. මෙහෙම වෙන්න බෑ. ඒ නිසා විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කරන්නට ප්‍රතිපාදන ලබා දීම, ක්‍රමයේ වෙනසක් ඇති කිරීම, භෞතික සම්පත, මානව සම්පත ලබා දීම, ඒ වගේම නූතන ලෝකයට ඔබින ආකාරයට දියුණු කිරීම, නවීකරණය කිරීම, යාවත් කාලීන කිරීම, ඒ ප්‍රතිපත්තියට අපි ආ යුතුයි. දැන් 2023 සංඛ්‍යා ලේඛන අනුව අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ පාසල් 10096ක් තියෙනවා. 38 ලක්ෂයකට ආසන්න දූ දරුවන්, 2,37,000කට වැඩි ගුරු පරපුරක්, 12,500කට වැඩි විදුහල්පති පරපුරක්. මේ ඇතුළුව අපේ රටේ අධ්‍යාපන පද්ධතිය විශේෂයෙන්ම කන්නංගර ප්‍රතිපත්තීන් තුළින් ජවය, ජීවය, ශක්තිය ලැබපු මේ අධ්‍යාපන පද්ධතිය අපි රැක ගන්නට ඕන. අපි ආරක්ෂා කරන්නට ඕන. නමුත් සමාජයේ මේ අධ්‍යාපනයේ තිබෙන බෙදීම, වතු ශේෂ්ත්‍රයේ පාසල්, ග්‍රාමීය ශේෂ්ත්‍රයේ පාසල්, නගරින් බැහැර පාසල්, ජනප්‍රිය නොවන පාසල්, මේ අනාදී වශයෙන් හැම අතකින්ම අපේ රටේ අධ්‍යාපනය බෙදිලා තිබෙන්නේ. ඒ බෙදී තිබෙන අධ්‍යාපනය ඒකාග්‍රතාවයකට ලක් කරලා පාසල් 10,096ම විශිෂ්ට පාසල් බවට පත් කරන නව රාජ්‍ය ප්‍රතිපත්තියකට යොමු වීම ඉතාමත්ම කාලෝචිතයි. මම පිළිගන්නවා කෙටි කාලයක් තුල මේ රජයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ
ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව බරපතල විශ්ලේෂණයක් කිරීම එක යථාර්ථවාදී නෑ. හැබැයි අපිට පුළුවන් රජය අනුගමනය කරන වැඩපිළිවෙල හරහා දිශානතිය පිළිබඳව අපිට යම් යම් නිගමනවලට එන්නට හැකියාව තිබෙන. මං ගරු අග්‍රාමාත්‍යතුමියකින් අහන්න කැමති එදා මැතිවරණ වේදිකාවේ අධ්‍යාපන උපකරණවලට වැට්බද්ද ඉවත් කරනවායි කිව්වා. ඇයි ඒ දේ අද ඉෂ්ට සිද්ධ කරලා නැත්තේ? ඒක ඔබ වේදිකාවේ ප්‍රකාශ කරපු කාරණාවත් අද ක්‍රියාවත් අතර බරපතල විෂමතාවයක්, බරපතල ඌනතාවයක්. ඒ වගේම ඔබතුමිය සඳහන් කරා බොහොම අභාවය පිළිබඳව විග්‍රහ කරමින් ඔබතුමිය ඒ ශෝකය පළ කරා. අපේ සාතිශය සංවේගය බලවත් කනගාටුව මේ අවස්ථාවේ පුද කරනවා එතුමියටත් ඒ පවුලේ සමාජිකින්ට. ඒ වගේම ඔබතුමිය පෙන්වලා දුන්නා කොහොමද ඒ කාලේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් කරේ කියලා. ඔබතුමියගේ වචනෙන්ම ඔබතුමිය මතක් කරලා දුන්නා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මහා දැවැන්ත පාගමනක නිරත වුණයි කියන කාරණාව. මම විශ්වාස කරන ඔබතුමීට මතකයි කියලා ඒ සටන් පාඨය. 6% of GDP. දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 6% අධ්‍යාපනය වෙනුවෙන් කැපකිරිය. අද අපිට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවට අනුව දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට මේ වසරේ වෙන් කරලා තිබෙන්නේ 0.84යි. ගිය අවුරුද්දෙත් වෙන් වුණා 0.86. එතකොට ඔබතුමිය පාගමන ගැන මතක් කරා. අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතු ඒ සටන් පාඨ ගැන මතක් කරා. නමුත් එදා දවසේ ප්‍රකාශ කරපු දේ අද ක්‍රියාවට නංවන දේත් ගැන බරපතල ඌනතාවයක් ලොකු පරතරයක් තියෙනවා. කියපු දේ ඉෂ්ට සිද්ධ වෙනවද කියන එක ලොකු ගැටලුවක්. ඒ වගේම විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනකොට අධ්‍යාපන වැඩපිළිවෙල ගැන කතා කරනකොට මං අහන්න කැමතියි මේ රජයෙන් වෙන්වන මුදල් ප්‍රමාණයම ප්‍රමාණවත්ද අපේ රටේ පාසල් පද්ධතිය විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනගන්න. කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.